අලුත් වචන ගොඩාක් හොයාගන්න පුළුවන්. නම කියවෙන්නේ ඉර්ෂාද්. අපේ මේ වීඩියෝ එක බලන ඔයාලට පුංචි තෑග්ගක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපි මේ වීඩියෝ එකේ අන්තිමේටම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට මේ ඔයාලට උත්තරේ කමෙන්ට් එකක් විදිහට දාන්න තමයි තියෙන්නේ. හරි උත්තරේ දෙන කෙනෙක් තෝරලා අපේ නිශාදි කේක් හවුස් එකේ ඔයාලට කිලෝ එකක බටර් කේක් එකක් ගෙදෙට්ටම ටැග් විදිහට එවනවා. ඉතින් වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් විදිහට දාන්න උත්තරේ. අපි දැන් යමු වීඩියෝ එකට. අපි ඉස්සර මොකෙන්ද කරන්නේ පටන් ගමු. මෙන්න පිච්චමල නවකතා ටික. මේ පොත් දෙකේ කියවුවේ නැති කෙනෙක් කියවන්න ගන්න. පොත් දෙක ගැන කියනවා නම් මොකද කොහොමද කියන්නේ? මාරු අලුත් වචන ගොඩාක් හොයාගන්න පුළුවන්. කාට හරි වඩින්න යමුනා නම් මේකේ හොයාගන්න පුළුවන් අලුත් වචන. සමගුණ රත්න මහත්තයා පුතා. මේක තියෙනවා. තුමුළු පොත අරන් ගියා. අහෝ යන්න පාටි. හරිනේ පාවුනේ. ලේට් දුන්නා. අන්තිමේදී පොත හම්බුනේ නැහැ. එයාලම පොත නැහැ කිව්වා. දාන්න තවත් බැනුම් අහන්න. පොත දුන්නා කියලා. මේ ආර්ය පොතත් හරිම ලස්සනයි. තව තියෙනවා විලිපෙජාගේ තව ටිකක්. අරනම් එයා අපිට දෙන්න ඕන සමහරසට නේ. එයාගේ හැම පොතක්ම වගේ ගත්තා. මේ පොත කියෝ කටි දන්නවා වාසනා දිනේ ජීවිතේ. හරිම ලස්සනයි. සම්පූර්ණයෙන්ම කරකලා දානවා. ඔව් ඒ කියන්නේ අනෙක් පොත්වල අපිට ටිකක් කියෝ කියවේදී හිතා ගන්න පුළුවන් නේ අන්තිම මොකද කියලා. මේකේ බෑ අන්තිම වෙනකම්ම බෑ. ඔව්. කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න හොඳ පොත. පොත් කියවන්න මේ පටන් ගන්න කෙනෙක්ටත් හොඳ පොතක්. ආසාව මේ තව තියෙනවා. පොත් ගැන ආසාව වැඩි වෙනවා. MTV. මේ දෙන්න. මේ ඔක්කොම ඒක නේ. ලයින් එක. මේ මගේ හැම කොටකම ගත්තාම හොඳයි. නම බලලා ගත්තා සමහර කෙනෙක් මේ පොතේ නම නෙවෙයි මේ. යාගේ නම. ඉතින් පොතක් එන්නේ. පොතක් තියලා ගන්න බෑ. අපි ගත්තා. මෙන්න මේ පොත. මේක ගොඩක් වටිනවා මේ ගණිතය. මෙතන තියෙන්නේ මේ 2014 පස්සේ පොත් ටික. 2014 කලින් පොත් ටික අපේ අයියා එයා ටීචින් කරා. ඒ ඉස්කෝලේ පුස්තකාලේ දුන්නා. ඒකත් වීල් එකෙන් එකක් වගේ පොත් ටික දුන්නා. මේ වගේ පොත් ටිකක් දීලා දිනුවා මේ 2014 පස්සේ. මේක කියවලා මේ බයක් වුණා. ඒ තරම් බයික් වෙනවා මට. මුතු මුදල ගෙනියසන්නේ. යන්නේ. යාට පොත් තියාගෙන තමයි අභිලාෂ පරීක්ෂක. ඒවා මේක අභිලාෂ පරීක්ෂක ගතා. මේක අභිලාෂ පරීක්ෂක ගතා. මේ මොහොන් රාජ් මුදල. යාට තව පොත් තිබුණා නම් තෝරියයි ලොබි නැති ඉන්න. ආයෙත් Sherlock Holmes. චන්දර් මෙන්ඩිස්. මෙතන තියෙන පොත් කිහිපයයි ගොඩක් කට්ටිය මේවා අබ්බැහි වෙලා අරන් ගියා. බුද්ධය ගැන LTC එක පැත්තෙන් ඉන්නකොට හොබි අහිංගුනේ. සොයන් ජාත පොත හරිම ලස්සන පොතක්. පර්සි ජැක්සන් පොත් ටික. මේ සැරේ බුක් ෆෙයා එකට ගියපුවාම මේ පොත වෙනස් වෙලා කවරේ. කලින් ගත්තේ කියලා හිතුණා. ඒ හින්දා ගත්තේ නෑ මේ පාර පොත් ගොඩක්. ඊළඟ පාර තව ලස්සනම ඩෑන් බ්‍රවුන් දා වින්චි කේ තියෙන මේ මාර්ම අභිරහස් කතා. මේ පොත් ටික මේකේ එකක් අඩුයි. ඒකත් මේ කියන්නේ ගත්තා ඒකත් දීලා. හම්බුනේ නෑ. මොකද සම්භවයනේ. සම්භවය. ඒක විතරයි අඩු. අපි පුංචි කාලේ මේ වෙනම ලෝකෙක වල අතරමං කරපු පොත් මේ හැරි පොටර්. ඔය ටික නම් ආරගල් පැත්තට යන්න වෙනවා. බර වැඩි මේකට. කඩන් වැඩි නේ. කඩන් වැඩි. දෝ මේක කඩන් ගන්නත් මායාවක් නෑ මේ බිමට වැටෙනවා. මනසත්තුන්ට ආදරය කරන අයට අපි වගේ වනාලින්ට කළ වැදගත්. ජයරත්න නවරත්න මහත්තයා ලියපු පොත. ඉනියට නින්ද යන්නේ නැති.
ජලත් මනරත් මහත්තයාට නෙවෙයි මේ පොතේ නම. අනුර ශ්‍රීනාත් මහත්තයාගේ පොතක්. කට්ටිය දන්නවා නම කිව්වම කවුද කියලා. මේ විහිළු කතා තියෙන්නේ. ඒ කාලේ BLC ලස්සනද වැසිනේ මේ පොතත් හරිම ලස්සනයි. ජාත්‍යන්තර සම්මාන වැඩිම ගණනක් දෙනවා ශ්‍රී ලාංකීය නවකතා. තාම ඇවිල්ලා තියෙන මේ නරනිදුකට මේ පළවෙනි එක විතරයි part 1 විතරයි part 2 තාම නැහැ. ඒක කියලා දැස් නැහැ. ටින්ටි පොට්ටිය. කායි චිත්‍ර කතා තියෙන්නේ. අපි දන්න තව කෙනෙක් කුමාර තිරමාලක. නළුවෙක් ඉදිරිය දන්නේ මේ යාළුව පොතක්. යාගේ ජීවිතේ. සංක අමරජිත්. දෙරණනේ. දෙරණේ නිවුස් කියන්නේ. ඕනේ ඔව්. යාම නම දාලා මේ වැඩකට නැති පොතක් කියලා ඒ වුණාට මේ පොත ලස්සනයි. මේ පොත් ටික නම් වැදගත් වෙන්නේ දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට. ගොඩක්ම මේ පළවෙනි පාර මේ පොත හරිම ලස්සනයි. කියන්නේ තේරුම් ගන්න පුළුවන් මේ දවසේ ඉඳලා හැම දෙයක්ම සති 40 වෙනකම්ම දරුවගේ වර්ධනය ගැන හොඳට පැහැදිලි කරලා දෙනවා මේ පොතේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි වීඩියෝ එකේ තැනකදී කියනවා වැඩ කරන්නේ නැති පොතක් ගැන. අපි අහන්නේ මේ වැඩ කරන්නේ නැති පොත ලිව්වේ කවුද කියලා. ඔයාලට තියෙන්නේ උත්තරේ පහලින් කමෙන්ට් කරලා යන්න. අපේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා.